2016 වසරේදී කේටි ප්ලැටෝ නම් තරුණියක් වසර ගණනාවකට පසු ඇගේ ලේනෑකම් ඇති සැබෑ දෙමාපියන්ම නැවත සොයා ගන්නවා. එය සැබවින්ම සුබදායි ආරම්භයක්. එය Taman මෙලොවට බිහි වුණේ කොහොමද කියා තේරුම් ගන්න ලැබුණු අවස්ථාවක් වෙන්න තිබුණා. මුල්ම කාලයේදී හැමෝටම පෙනුනේ ඒ විදිහටම තමයි. නමුත් මේ එකතු වීමෙන් වැඩි කල් යන්නට මත්තෙන් සියල්ල වෙනස් වෙන්න පටන් ගන්නවා. කේටි ඇගේ සැබෑ පියා සමග ගොඩනගා ගත්තේ සාමාන්‍ය දියණියකගේ සම්බන්ධයක් නෙවෙයි. ඒ සම්බන්ධය ආදර සම්බන්ධතාවක් දක්වා දුරදිග යනවා. මාස කිහිපයක් ඇතුළත ඇය Tamanගේම පියාගේ දරුවෙකු කුසින් දරා ගන්නවා. පවුලේ නැවත එකතු වීමක් ලෙස ඇරඹි මේ කතාව දැන් සිතාගත නොහැකි තරම් සංකීර්ණ අතිශය භයානක මාවතකට අවතීර්ණ වෙලා. මොකද ඊට යම් කාලයකට පසු කේටි ඝාතනයට ලක් වෙනවා. ඇගේ බිලිඳු දරුවාත් මිය යනවා. ඇයව ආදරයෙන් හදා වඩාගත් ඇගේ සුළු පියාටත් අත් වෙන්නේ ඒ ඉරණම්මයි. අපි බලමු මොකද්ද ඇත්තටම උනේ කියලා. මේ කතාව ඇරඹුම වටහා ගන්න නම් අපි 1995 වර්ෂයේ වෙත ආපසු යා යුතුයි. නිව්යෝක් නුවර ජීවත් වන 20 හැවිරිදි ස්ටීවන් ප්ලැටෝට අන්තර්ජාලය ඔස්සේ ටෙක්සාස් ප්‍රාන්තයේ සැන් ඇන්ටෝනියෝහි පදිංචි 15 හැවිරිදි ඇලීසා නම් දැරියක් මුණ ගැසෙනවා. මුලින්ම පණිවිඩ හරහා ඇරඹෙන ඔවුන්ගේ ඇසුර පසුව ලිපි හුවමාරුවක් දක්වාත් නොබෝ කලකින් මේ පෙම් සම්බන්ධතාවක් දක්වාත් වර්ධනය වෙනවා. දැරියගේ දෙමාපියන් දැඩි අකමැත්ත මැද වුවද ස්ටීවන් ඇයව පෞද්ගලිකවම හමුවීමට ටෙක්සාස් බලා යනවා. ඉන් සුළු කලකට පසු ඇලීසා ගැබ් ගන්නවා. ස්ටීවන්ගේ බලකිරීම මත ඇය ටෙක්සාස් ප්‍රාන්තය අතහැර ඔහු සමග ජීවත් වීමට ලෝං අයිලන්ඩ් වෙත පැමිණෙනවා. වයස අවුරුදු 17 දී ඇය ගැහැණු දරුවෙකු බිහි කරනවා. ඔවුන් ඒ දියණියට ඩෙනිස් කියා නම් තබනවා. නමුත් එතැන් පටන්ම ඔවුන්ගේ ජීවිත දෙදරා යන්නට පටන් ගන්නවා. දැඩි ආර්ථික අපහසුතා මැද ජීවත් වූ ඔවුන් අතර ස්ටීවන්ට කිසිදු රැකියාවක ස්ථාවරව රැඳී සිටීමට නොහැකි වූ බවත්, ඔහු අතිශය කලහකාරී දරුණු කෝපයකින් පෙළුණු අයෙකු බවත් ඇලීසා පවසනවා. වැඩි කල යන්නට මත්තෙන් ස්ටීවන් බිලිඳාට සලකන ආකාරය පිළිබඳව ඇයට බියක් දැනෙන්නට පටන් ගන්නවා. ඔහු දරුවාට ශාරීරිකව වදහිංසා පමුණුවන බව ඇයට විශ්වාසයි. ඒ නිසාම ඩෙනිස්ට මාස 8ක් පමණ වන විට ඔවුන් දැඩි තීරණයක් ගන්නවා. ඇය වෙනත් පවුලකට හදා වඩා ගැනීම සඳහා දරුකමට දීමට ඔවුන් කටයුතු කරනවා. වසර ගණනාවකට පසු ඇලීසා පවසන්නේ එය ඇගේ ජීවිතයේ ඇයගත් අසීරුම තීරණයක් වුවත් වෙනත් කිසිදු විකල්පයක් ඇයට නොවූ බවයි. ඇගේම වදනින් පවසතොත් ඇයට අවශ්‍ය වූයේ තමාගේ දියණිය පණ පිටින් බේරී වඩා යහපත් ජීවිතයක් ගත කරනු දැකීමටයි. ඇත්තෙන් මේ දියණියට සතුටුදායක ජීවිතයක් උරුම වෙනවා. අඩුම තරමින් යම් කාලයකට හෝ ටෝනි ෆුස්කෝ සහ ඔහුගේ බිරිඳ විසින් ඇයව දරුකමට හදා වඩා ගන්නා අතර ඔවුන් ඇයට කේටි ලෙස අලුත් නමක් තබා නිව්යෝක් නගරයට සැතපුම් 80ක් පමණ උතුරින් පිහිටි ඩෝවර් ප්‍රදේශයේ ඇයව ඇති දැඩි කරනවා. ආදරණීය ස්ථාවර පවුල් වටපිටාවක හැදී වැඩෙන ඇය වයසින් මුහුකුරා යත්ම උසස් අධ්‍යාපනය සහ නිර්මාණශීලී කලා ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම දැන්වීම් කරණය පිළිබඳ වෘත්තීයක් කෙරෙහි උනන්දුවක් දක්වනවා. මේ අතරතුර ඇගේ සැබෑ දෙමාපියන් වන ස්ටීවන් සහ ඇලීසා වර්ජිනියා ප්‍රාන්තයේ හෙන්රිකෝ වෙත සංක්‍රමණය වෙනවා. 2006 වසරේදී විවාහ වන ඔවුන්ට පසුව තවත් දියණියන් දෙදෙනෙකු උපදිනවා. කාලය ගෙවී යනවා. 2016 ජනවාරි මාසයේදී කේටිට වයස අවුරුදු 18 සපිරෙනවා. මේ වන විට Taman වෙනත් පවුලකින් හදාගත් දරුවෙකු බව දැන සිටි ඇය ඇගේ සැබෑ දෙමාපියන්ම සොයා යාමට තීරණය කරනවා. අවසානයේදී සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් සොයා ගන්නා ඇය ඔවුන් වෙත පණිවිඩයක් යොමු කරනවා. මුල්ම වකවානුවේදී මේ එකතුවීම හැඟීම්බර සුබදායි එකක් ලෙසයි පෙනුනේ. පණිවිඩ දුරකථන ඇමතුම් දක්වාත් දුරකථන ඇමතුම් පෞද්ගලික හමුවීම් දක්වාත් දුරදිග යනවා. කේටිව හදා වඩාගත් දෙමාපියන්ට මේ අලුත් සම්බන්ධතාවය ගැන යම් නොසන්සුන් බවක් දැනුණත් ඇය දැන් Tamanගේම තීරණ ගත හැකි වයසක පසුවන බැවින් ඔවුන් ඇයට සහයෝගය දක්වනවා. ඉන් මාස කිහිපයකට පසු එනම් 2016 අගෝස්තු මාසයේදී කේටි උසස් අධ්‍යාපනය ලැබීම පසෙක තබා ප්ලැටෝ පවුල සමග ජීවත් වීම සඳහා වර්ජිනියා බලා පිටත්ව යනවා. කේටි ඇගේ පියා සමග සිටින මේ ඡායාරූපය ලබාගෙන ඇත්තේ ඒ වකවානුවේදීමයි. නමුත් ඇය ඒ නිවසට පැමිණි වහාම එහි තිබූ සාමය බිඳ වැටෙන්නට පටන් ගන්නවා. ඇලීසා පසුව පවසා තිබුණේ ස්ටීවන්ගේ දරුණු කෝපය සමග වසර ගණනාවක් ජීවත් වීමෙන් පසු ඔවුන්ගේ විවාහ ජීවිතය ඒ වන විටත් දෙදරා ගොස් තිබූ බවයි. ඔවුන් නීතියෙන් බෙන්වීමේ ක්‍රියාවලියක පසු වූ අතර නිවසේ වෙනත් කාමරවලයි නිදාගත්තේ.
කේටි එහි පැමිණි වහාම ඇලිසායට අනතුරු ඇඟවීමට උත්සාහ කරනවා. කේටි කුඩා බිලිඳියක සිටියදී ස්ටීවන් ඇයට බදහිංසා පැමිණ වූ බවත්, ඇයව දරුකමට දීමට ප්‍රධානතම හේතුව ඇයව බේරා ගැනීම බවත් ඇලිසා ඇයට පවසනවා. නමුත් ඇලිසා පවසන පරිදි කේටි ඒ ගැන කිසිදු තැකීමක් කර නැහැ. ඉන්පසු ඉතාමත් වේගයෙන් සියල්ල වෙනස් වෙන්නට පටන් ගන්නවා. කේටි සහ ස්ටීවන් අතර තිබූ සබඳතාවයේ ස්වභාවය වෙනස් වීමට පටන් ගන්නවා. මුලදී ඒ ඉතා සූක්ෂම ලෙස සිදු වුවත් අවට සිටි අයට ඒ වෙනස ගැන හඳුනාගත හැකි වුණා. ස්ටීවන් තමන්ගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්නවා. ඔහු ඇඳුම් ගැන වෙනදාට වඩා සැලකිලිමත් වන අතර රැවුල කපා දමා කොණ්ඩය වවා ගැනීමටත් පටන් ගන්නවා. කේටි එහි පැමිණ සති 6ක් පමණ ගතවන තැන හැමෝගෙම සැකය තහවුරු කරන සීමාව ඉක්මවා ගිය සිදුවීමක් සිදු වෙනවා. එක් රාත්‍රියක ස්ටීවන් කේටිගේ කාමරයේ බිම නිදා ගන්නවා. ඇලිසා මේ ගැන බලවත්සේ කම්පනයට පත්වන නමුත් පසුදා රාත්‍රියේත් ඔහු එයම සිදු කරනවා. මෙවර ඇය ඔහුව කෙලින්ම ප්‍රශ්න කරන අතර ඔහු ඊට පැහැදිලි කිරීමක් දෙනවා වෙනුවට ඇයට පවසන්නේ ඒක ඇයට අදාළ නැති දෙයක් කියලා. ඉන්පසු ඔහු කේටිවත් කැටුව නිවසෙන් පිටව යනවා. ඉන් මාසයකට පමණ පසු ඇලිසා සහ ස්ටීවන් නීතියෙන් වෙන්වන අතර ඔවුන්ගේ බාල දියණියන් දෙදෙනාගේ භාරකාරත්වය දෙදෙනා අතරේ බෙදා ගන්නවා. ඔවුන්ගේ ජීවිත නිවාස දෙකකට සීමා වෙනවා. කාලයක් යනතුරු පරිසරයේ තරමක් නොසන්සුන් වුවත් සාපේක්ෂව නිශ්ශබ්දව ගෙවී යනවා. නමුත් 2017 මැයි මාසයේදී ඇලිසාට සියල්ල උඩු යටිකුරු කරන යමක් හමු වෙනවා. ඒ පෞද්ගලික දිනපොතක්. එය අයිති ඇගේ බාල දියණියකටයි. ඒ කියන්නේ ස්ටීවන් සමග හවුලේ භාරකාරත්වයේ දරන දියණියට. ඇය එය කියවන්න පටන් ගන්නවා. එහි ලියා තිබූ දේවල් ඇයට අදහාගත නොහැකි වෙනවා. ඒ දියණිය ලියා තිබුණේ නිවස ඇතුළත ස්ටීවන් සහ කේටි අතර සිදුවන දේවල් ගැනයි. ඇය මෙසේ ලියා තිබුණා. ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවා. කේටිට ස්ටීවන්ගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නවා. ඒ වගේම ස්ටීවන් අපිට කිව්වා මින් පස්සේ කේටිට අක්කා කියන්නේ නැතුව කුඩම්මා කියලා අමතන්න කියලා. ඒ මොහොතේ Taman සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු බව ඇලිසා පවසනවා. එය වහාම ස්ටීවන්ට ඇමතුමක් දී කෙලින්ම ප්‍රශ්න කරනවා. කේටි කුසින් දරාගෙන ඉන්නේ ඔයාගේ දරුවෙක්ද? ඔහු එය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔහු ඊටාම සාමාන්‍ය විදිහකට පවසන්නේ මං හිතුවා ඔයා ඒක දන්නවා ඇති කියලා. අපි දෙන්න ආදරය කරනවා කියලයි. ඇලිසා දුරකථනයෙන් ඔහුට කෑ ගසමින් ඔහු මානසික ලෙඩෙක් බව පවසමින් මෙවැනි නින්දිත දෙයක් කළේ කෙසේදයි ප්‍රශ්න කරනවා. ඉන්පසු ඇය ඇමතුම විසන්ධි කර වහාම පොලිසියට දැනුම් දෙනවා. ඇලිසා පොලිසියට පැමිණිලි කර විමර්ශන ආරම්භ වුවද ස්ටීවන් සහ කේටි අතර සම්බන්ධතාව නතර වෙන්නේ නැහැ. එය තව දුරටත් ඉදිරියටම යනවා. ඒ වන විටත් ස්ටීවන් නීත්‍යානුකූලව ඇලිසගෙන් දික්කසාද වී සිටියේ නැහැ. විමර්ශන සිදුවන අතරතුර ඔහු බලා සිටින්නේ දික්කසාදය ස්ථීර වනතුරුයි. එය ස්ථීර වූ වහාම ඔහු දෙවරක් සිතන්නේ නැහැ. දික්කසාදය ලැබී මාස 2ක් යන්නටත් මත්තෙන් 2017 ජූලි 20 වෙනිදා ස්ටීවන් සහ කේටි මේරිලන්ඩ් ප්‍රාන්තයේදී විවාහ වෙනවා. විවාහ ලියාපදිංචි ආයුධම් පොතේ ඔවුන් සඳහන් කරන්නේ Taman අතර කිසිදු ලේඛනායකමක් නොමැති බවයි. සැලසුම් කළ පරිදිම විවාහය සිදු වෙනවා. එදින ලබාගත් ඡායාරූපයක දැක්වෙන්නේ කේටි සහ ස්ටීවන් සමග ඔහුගේ මව සහ කේටිව හදා වඩාගත් දෙමාපියන් එකට සිටින ආකාරයයි. මේ වන විට මෙය වැළැක්වීමට Tamanට කළ හැකි කිසිවක් නැති බව වටහාගත් ටෝනි සහ ඔහුගේ බිරිඳ අතිශය අසීරු තීරණයක් ගන්නවා. ඒ කේටිගේ ජීවිතයෙන් ඈත් නොවී ඇයට උපකාර කරමින් ඇය අසලින්ම රැඳී සිටීමටයි. පසුව සැප්තැම්බර් මාසයේදී කේටි පිරිමි දරුවෙකු බිහි කරනවා. ඔවුන් ඔහුට බෙනට් කියා නම් තබනවා. ඉන් නොබෝ කලකට පසු ඔවුන් තිදෙනා උතුරු කැරොලිනා ප්‍රාන්තයේ නව නිවසකට පදිංචියට යනවා. මේ අතරතුර වර්ජිනියා ප්‍රාන්තයේ පොලිසිය මේ පිළිබඳව අපරාධ විමර්ශනයක් ගොඩනගමින් සිටියා. මොකද වර්ජිනියා ප්‍රාන්තයේ නීතියට අනුව පියෙකු සහ දියණියක අතර පවතින මෙවැනි සම්බන්ධතාවයක් වසර 10ක් දක්වා සිරදඬුවම් ලැබිය හැකි බරපතල සාපරාධී වරදක්. නොවැම්බර් අගවන විට විමර්ශකයන් සතුව නීතිමය පියවර ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි තිබුණා. වර්ජිනියා පොලිසිය ස්ටීවන් සහ කේටි දෙදෙනාටම එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කරනවා. නමුත් ඒ වන විට ඔවුන් ප්‍රාන්තය හැරගොස් තිබුණා. ඔවුන්ව සොයා ගැනීමට තවත් මාස 2ක් පමණ ගතවන අතර 2018 ජනවාරි අගභාගයේදී උතුරු කැරොලිනාවේ පිහිටි ඔවුන්ගේ නිවසේදී පොලිසිය ඔවුන්ව අත්අඩංගුවට ගන්නවා.
ඔවුන්ව නැවත වර්ජිනියා ප්‍රාන්තය වෙත රැගෙන විත් කිට්ටු ලේනෑයන් අතර සිදුවන ලිංගික සම්බන්ධතා පැවැත්වීමේ වරද යටතේ නඩු පවරනු ලබනවා. පසු ඔවුන් දැඩි කොන්දේසි මත ඇපමත මුදා හරිනවා. ඒ ඔවුන් දෙදෙනාට කිසිදු ආකාරයකින් එකිනෙකා සම්බන්ධ කර ගැනීමට හෝ කතා කිරීමට නොහැකි වන පරිදි පැන වූ තහනම් නියෝගයක් සහිතවයි. ඒ අනුව ඔවුන් වෙන් කරනු ලබනවා. කේටි නැවතත් නිව්යෝර්ක්හි ඇයව හදාවඩාගත් දෙමාපියන් වෙත යන අතර බිලිඳු බෙනට්ගේ භාරකාරත්වය ස්ටීවන්ගේ මවට පවරනවා. දීර්ඝ කාලයකට පසු ඔවුන් දෙදෙනා අතර යම් දුරස්ථභාවයක් ඇති වෙනවා. ඒ දුරස්ථභාවයත් සමග කේටිගේ සිතුවිලි වෙනස් වන්නට පටන් ගන්නවා. ඇය මේ වැරදි සබඳතාවය ගැන නැවත සිතා බලනවා. 2018 අප්‍රේල් 11 වෙනිදා ඇය අර තහනම් නියෝගය කඩ කරමින් ස්ටීවන්ට ඇමතුමක් ලබා දෙනවා. ඇය ඔහුට පවසන්නේ සියල්ල මෙතනින් අවසන් බවයි. පොලිසිය පසුව විශ්වාස කරන්නේ ඒ දුරකථන ඇමතුම ස්ටීවන්ව සම්පූර්ණයෙන්ම වියරු ගැස්සූ බවයි. එදිනම රාත්‍රියේ ස්ටීවන් බිලිඳු බෙනට් සිටින ඔහුගේ මවගේ නිවසට යනවා. ඔහු මවට පවසන්නේ කේටිට දරුවාව පෙන්වීම සඳහා වීඩියෝ ඇමතුමක් ගැනීමට අවශ්‍ය බැවින් දරුවාව තමාගේ නිවසට රැගෙන යන බවයි. නමුත් සිදුවන්නේ අනෙකක්. විමර්ශකයන් පවසන පරිදි ස්ටීවන් දරුවාව නිවසට රැගෙන ගොස් කොට්ටයකින් තද කර හුස්ම හිර කර මරා දමනවා. ඉන්පසු ඔහු තම මෝටර් රථයට නැගී ගමනක් ආරම්භ කරනවා. එය මුළු රාත්‍රිය පුරාම දිවෙන සැතපුම් 100 ගණනක් ඈතට විහිදෙන පැය 9ක දීර්ඝ ගමනක්. ඔහු යන තැන ගැන ඔහුට පැහැදිලි සැලසුමක් තිබුණා. ඒ නිව්යෝර්ක් බලයි. ඔහු කේටිගේ දෛනික ජීවිතයේ රටාව හොඳින්ම දැන සිටියා. සෑම සතියකම අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල කේටි සහ ඇයව හදා වඩාගත් පියාවන ටෝනි ෆුස්කෝ කනෙක්ටිකට් ප්‍රාන්තයේ සිටින ටෝනිගේ මව බැලීමට එකම මාර්ගයක එකම වෙලාවට යන බව ඔහු දැන සිටියා. එදින ස්ටීවන් මග රැකගෙන සිටියා. කනෙක්ටිකට්ගේ නිව් මිල්ෆර්ඩ් ප්‍රදේශයේදී කේටි සහ ටෝනි ගමන් කළ රථය මන්සන්දියක නතර කරනවාත් සමගම තවත් රථයක් ඔවුන්ගේ වාහනයේ මගී අසුන තිබූ දෙසින් නතර කරනවා. ඒ පැමිණියේ ස්ටීවන්. ඔවුන්ට සිතා ගන්නටවත් ඉඩක් නොතබා ඔහු එක දිගටම ඒ රථය වෙත බෙඩි තබනවා. සියල්ල අවසන් වන විට කේටි ජීවිතක්ෂයට පත්ව සිටියා. මිය යන විට ඇගේ වයස අවුරුදු 20ක් පමණයි. ඇය පණ මෙන් රැකබලාගත් පියා 56 හැවිරිදි ටෝනි ෆුස්කෝද එතනම මිය යනවා. ඉන් මිනිත්තු කිහිපයකට පසු එනම් උදෑසන 8:40ට පමණ ස්ටීවන් ඔහුගේ මවට ඇමතුමක් ලබා දී සියල්ල පවසනවා. තම දරුවාව මරා දැමූ බවත් ඔහු නිවසේ සිටින බවත් පවසන ඔහු තමා දැන් කේටි සහ ටෝනිටත් වෙඩි තැබූ බව පවසනවා. අවසානයේදී ඔහු පවසන්නේ තමාද සියදිවි නසා ගන්නා බවයි. ඔහුගේ මව වහාම 9:1 හදිසි ඇමතුම් අංකය අමතනවා. ඇය දැඩි ලෙස කලබලයට පත්ව ස්ටීවන් පැවසූ දේ පවසමින් බෙනට්ට බේරා ගැනීමට වහාම නිවසට යන ලෙස හඬමින් අයදිනවා. නමුත් ඒ වන විටත් ප්‍රමාද වැඩි. පොලිසිය නිවසට යන විටත් බිලිඳා මිය ගොස් සිටියා. ඒ සමගම සැතපුම් 600ක් පමණ ඈතින් පිහිටි කනෙක්ටිකට් පොලිසිය වෙඩි තැබීමට සම්බන්ධ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ අංක තහඩු සහිත වෑන් රථයක් සොයමින් සිටියා. වැඩි වෙලාවක් නොගොස් නිව්යෝර්ක් ප්‍රාන්ත සීමාවට නුදුරු ඩෝවර් ප්‍රදේශයේ පාරක් අයිනේ එන්ජිම පනගන්වා තිබූ ඒ වෑන් රථය පොලිසියට හමු වෙනවා. පොලිස් නිලධාරීන් රථය අසලට යන විට එහි සුක්කානම් මත හිස තබාගෙන සිටි 43 හැවිරිදි ස්ටීවන් ප්ලැටෝ තමාටම වෙඩි තබාගෙන මිය ගොස් සිටින අයුරු දක්නට ලැබෙනවා. තප්පර කිහිපයක් ඇතුළත ජීවිත 3ක් මෙලොවින් සදහටම සමුගෙන අවසන්. මේ සියල්ලටම හේතු වුණේ කිසිසේත්ම නොතිබිය යුතුව තිබූ සෝබා දහමට පටහැනි බරදි සම්බන්ධතාවයක්. මේ මුළු සිදුවීමම මේ තරම්ම කම්පනයක් ඇති කරන්නේ එය ආරම්භ වූ ආකාරය නිසයි. එය ආරම්භ වූයේ දරුණු ප්‍රචණ්ඩත්වයකින් හෝ කිසිවෙකුට කල් තියා හඳුනාගත හැකි අනතුරු ඇඟවීම් සලකුණු සහිතව නොවේ. එය ආරම්භ වූයේ බලාපොරොත්තුවක් ලෙස පෙනුණු වසර ගණනාවකට පසු දියණියක් තමාගේ සැබෑ පියාව මුණගැසුණු පිය දියණි සෙනෙහසක සුබදායී චිත්‍රයකිනි. නමුත් අවසානයේදී එය කෙලවර වූයේ ලෝකයම කම්පා කළ සිතාගත නොහැකි මහා පෞල් ඛේදවාචකයකින්. මේ කතාව ගැන ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි තවත් සත්‍ය කතාන්දර නැරඹීම සඳහා අපගේ channel එක subscribe කර bell icon එක click කරන්න.